ඔන්න ඉතින් අද අමුතුම වැඩක්. අපි අද යනවා පොය දවසේ ගංගාරාමේ පන්සල්. ඉතින් ඔයාලත් එනවාද යන්න අපිත් එක්ක අද මොකද වෙන්නේ බලන්න. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපේ ගමන ආරම්භ වෙලා අපි යන්නේ. ඉතින් චුට්ට පන්සල ගාවට ලං වුණා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. දැක්කලා නැති සමහරක් දේවල් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඔන්න ඉතින් අපි ඇතුළට ආවා. ඇත්තටම මාරම ලස්සනයි. දැන් ඔය අපි චුට්ට ඇතුළට යනවා. ඉතින් බලන්න මාරම ලස්සනයි කියලා වැඩක් නැහැ. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඔය විදිහට ඉතින් අපි ඉස්සරහට ගියා. ඔය තවත් තැනක් කොටස තමයි මම ඔයාලට පෙන්නන්නේ. බලන්නකෝ මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. මෙතනින් ඔය මම ඔයාලට පෙන්නන්නම් ඔය උඩ view එක මාරම ලස්සනයි. මේක ඇත්තටම ගංගාරාමේ පන්සල කියලා කිව්වට ඒක ඇත්තටම හිතා ගන්න බැරි විදිහ දේවල් තියෙනවා. ඔය පහුවෙච්ච පින්තූරය මම ඔයගලන්ට සයිඩ් එකෙන් දාලා තියෙනවා වැඩි හොඳටත් එක්ක. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ඉස්සර කාලේ සැබෑවට ගත්ත පින්තූරයක් තමයි මේ පෙන්නුනේ ඔයගලන්ට. ඒ වගේම මෙතන ගොඩක් මේක පන්සලක් වුණාට ඇත්තටම මෙතන ගොඩක් පෞරාණික වස්තු තැන්පත් වෙලා තියෙනවා. කියන්න තේරෙන්නේ නැහැ මාල් ලස්සනයි. ඉතින් ඔයාලට ඔය පේන්නේ තවත් කොටසක්. බලන්න තියෙන දේවල් ඇත්තටම පුදුමයි මේවා දැක්කහම. කොළඹ ප්‍රදේශයේ අවටින්න අය නම් ගංගාරාම පන්සලට ඇවිල්ලා මේවා නරඹලා ඇති. හැබැයි ගොඩක් දුර පළාත්වල ඉන්න අය මං හිතනවා ඇවිල්ලා නැතුව ඇති කියලා. හැබැයි මේක දැක්කම ඔයාලටත් එන්න ආස හිතෙයි. ඉතින් බලලා අනිවාර්යයෙන්ම එන්න කියලා පන්සලට යන්න කියලා මම ඔයගලන්ට කියනවා. ඊට පස්සේ මෙතනින් අපිට පිරිත් නූල් ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මෙතනින් පිරිත් නූල් අරගෙන තවත් තැනකට ගියා. අපි ඉතින් ඔන්න ටිකෙන් ටික ඉස්සරහට යද්දී ලස්සන view එකක් අපිට මේ පන්සල ඇතුලේ බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඔය තියෙන්නේ තවත් පෞරාණික වස්තු ගොඩක් ලස්සනට තැන්පත් කරලා තිබ්බ තව තැනක්. ඉතින් අපි එතනනුත් ඇතුළට ගියා. එතකොට ඔය තියෙන මැරුණු ඇත්තම කිඹුලෙක්ගේ ශරීරයක් මේ පන්සලේ තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ. අපි ඉතින් පන්සල ඇතුළේ මොනවද කරේ කියලා බලන්න. ඔයාලා අපිව subscribe කරලා like කරලා comment කරලා තියාගන්න. එහෙනම් අපි second part එකෙන් හම්බෙමු. ඉස්සරහට මොකද වුනේ බලන්න. bye.